සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. මගේ අලුත් YouTube channel එකේ නම තමයි ශලනීස් green life කියන එක. ඉතින් මං ආදරෙන් වීඩියෝ එක පටන් ගද්දිම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා. කලින් මම channel එකක් කරා මීට මාස 4කට 5කට වගේ උඩදී. ඉතින් අවාසනාවන්ත විදිහට මට මගේ channel එක නැති වුණා තාක්ෂණික දෝෂයක් නිසා. මම channel එක ගන්න පුළුවන් උපරිම උත්සාහ කරා Twitter හරහා පවා team YouTube සම්බන්ධ කරගෙන මම ගොඩාක් උත්සාහ කරා මගේ channel එක ගන්න. නමුත් මට මගේ channel එක නැවත ලබා ගන්න බැරි වුණා. මට ඒ දේ සිද්ධ වුණේ මගේ exam දවස්වල. ඉතින් ගොඩාක් shock එක වගේ තිබුණා. මොකද මම මාස 3ක් වගේ ඇතුළත subscribers 995ක් සහ watch hours 2000ක් හදාගත්තා. ඉතින් මගේ මහන්සියෙන් මම වගා content තමා කරේ. ඉතින් ඒවට ආස කරපු අය හිටියා මගෙත් එක්ක එකතු වෙලා. ඒ නිසා තමයි මාස 3ක් වගේ ඇතුළත මට ඒ වගේ ඉලක්කයකට එන්න පුළුවන් වුණේ. ඒත් අවාසනාවන්ත විදිහට මට මගේ channel එක නැති වුණත් මම නැවත තීරණය කරා ආයෙත් අලුත් විදිහකට channel එකක් පටන් ගන්න ඕනේ කියලා. මට කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. ඉතින් මං ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන් ආයෙත් මගෙත් එක්ක මගේ channel එකත් එක්ක මගේ වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා. ඉතින් ඇත්තටම මම වගා content තමයි කරන්නේ. පුංචිවට මම ගෙවත්තක් හදාගෙන ඉන්නවා පුංචි පැල. එතකොට හාල් කවර වල වුණත් පැකට් වල වුණත් වගා කරන විදිහ ඒ හැමදේම මගේ channel එකත් එක්ක එකතු වුණොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් නැවත මම ඉල්ලීමක් කරන්නේ මගේ channel එකත් එක්ක එකතු වෙන්න. channel එකත් එක්ක එකතු වෙලා වීඩියෝ බලන්න මගෙත් එක්ක එකතු වෙලා දිගටම මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් සමහර විට දැන් ඒ channel එකේ මගෙත් එක්ක හිටපු අයට මාව අමතක වෙලා ඇති. ඒත් කමක් නැහැ. අලුතෙන් හරි කමක් නැහැ. දකින්න හැමෝම subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා ආදරණීය චූටි ඉල්ලීමක් මම කරනවා. මොකද නැවත ආයෙත් අහිංසක උත්සාහයක් තමයි මම මේ දරන්නේ මගේ channel එක නැති වුණත් ඒකෙන් වැටෙන්නේ නැතිව ආයෙත් channel එකක් හදාගෙන උත්සාහයෙන් ඉදිරියට යන්න හදන ගමනකට අතහිත දෙනවා කියන්නේ ඒකත් ලොකු පිනක්. ඒ නිසා ආදරෙන් ඉල්ලනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් වගා වීඩියෝ බලන්න පුළුවන්. ගොඩක් සරලව මම කියලා දෙනවා. ඒ වගේම පුංචි ඉඩක වුණත් පුංචි වත්තක පුංචි ඉඩක අපි වවාගන්නේ කොහොමද? ඒකෙන් අපිට තියෙන ඵල ප්‍රයෝජන මොනවද? ඒ හැමදේම මගෙත් එක්ක හිටියොත් ඔයාලට අත්දැකීම් මත මට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ආදරෙන් මම මතක් කරන වීඩියෝ එක අවසානයේ Chalani's Green Life මගේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා.